ක්‍රිස් ඇන්තනීගේ අලුත්ම චිත්‍රපටය අන්ලොක්. ඉතින් ක්‍රිස් ඇන්තනීත් එක්ක පළවෙනි වතාවට මට ඔන්න චිත්‍රපටයක රංගනෙන් දායකත්වය ලබා දෙන්න අවස්ථාව හම්බෙලා තිනවා. අමන්දා කියන චරිතයෙන්. ඉතින් ක්‍රිස් ඇන්තනී තමයි අධ්‍යක්ෂණය කරන්නේ. ඒ වගේම සජිත ඇන්තනී තමයි මේ අනෙක් ප්‍රධාන චරිතය කරන්නේ. ඉතින් මම හිතනවා ඉදිරියේදී ඊටම ලස්සන චිත්‍රපටයක් ඔයාලට බලන්න හැකියාව ලැබෙයි. කාලින මාතෘකාවක් යටතේ ඊටම සතුටින් අපි හැමෝටම බලන්න පුළුවන් චිත්‍රපටයක් වෙයි කියලා අන්ලොක් බලාපොරොත්තුවක් වෙනවා. පාස්පෝර්ට් අපේ ප්‍රින්සිපල් බලපු සියලුම දෙනාට ස්තුතිවන්ත වෙනවා. අලුත්ම චිත්‍රපටය අන්ලොක්. ඉතින් මං හිතන්නේ අපි ඔක්කොමලා ඉර වෙලා ඉන්නේ අපේ ජීවිතවල. මොබයිල් එක මං හිතන්නේ ලොකු ප්‍රශ්නයක් අපේ ජීවිතයේ සියලුම පවුල්වල. ඉතින් ඒක බේස් කරගෙන නැත්නම් ඒක කාලින මාතෘකාවක් කරගෙන මේ චිත්‍රපටය මං හදන්නේ. මං හිතන්නේ සියලුම ප්‍රේක්ෂකයන්ට ඉතාමත් අගනා නිර්මාණයක් වෙයි මේ චිත්‍රපටය තුළ. ෆෝන් එක පාවිච්චි කරලා පවුල් වල ඇතිවන ප්‍රශ්න සහ ආදරවන්තයන් අතර ඇතිවන ප්‍රශ්න සහ වැඩිහිටියන් දරුවන් මේ සියලු දෙනාටම මේ ජංගම දුරකථනය මං හිතන්නේ මේ ෆිල්ම් එක බැලුවන් පස්සේ ඔයගොල්ලන්ට තේරෙයි. ඉතින් ජීවිතේ ලොක් වෙලා තියෙනවා නම් එන්න මේ චිත්‍රපටය බලන්න අන්ලොක්. ක්‍රිස්ගේ බොහොම හොඳ තිරපටයක් තිර රචනයක් නිර්මයලා තිබ්බ. ඉතින් ඇත්තටම මේක අහමු සිදුවීමක් එක්ක මෙයාට ආවේ. මේ කතාව ගත්තාම මේක සමාජයට බොහොම වැදගත් පණිවිඩයක් දෙන්නේ මේ ටෙලිෆෝන් එකෙන් සිද්ධ වෙන අපි පවුල් පිටින් ඈත් වෙනවා, දෙමව්පියන්ගෙන් දරුවෝ ඈත් වෙනවා. හැම කෙනා අතරම අපි දකින දෙයක් තමයි මේ දුරකථනය නිසා ඇතිවෙන ප්‍රශ්නයක්. අපි මේකෙන් සමාජයට බොහොම ලොකු හොඳ පණිවිඩයක් දෙන්න බලාපොරොත්තු වෙනවා. පවුලින් සැමට එකතු වෙලා නරඹන්න පුළුවන් හොඳ චිත්‍රපටයක් තමයි අපි මේ නිෂ්පාදනය කරන්නේ මේ පාර. ඇත්තටම මම මේ චිත්‍රපට කර්මාන්තයට ආවිත් මම ඉන්න වෙනම තැනක ඉඳලා නමුත් මේ ඉන්ඩස්ට්‍රි එකට මොන හරි අපි අලුතෙන් දෙයක් කරන්න ඕන, රටට මොන හරි කරන්න ඕන කියලා හිතාගෙන තමයි මේ පාර මේකට මම අත ගැහුවේ. ඒ නිසා මම හිතනවා අපි මේක ඉස්තේට හොඳ සමාජයට හොඳ පණිවිඩයක් දීලා දෙන ගමන් හොඳ නිර්මාණයකුත් ඉදිරිපත් කරන්න.